හායි යාළුවනේ අපේ ෆැමිලි YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද අපේ අම්මා හදන්න යන සාලේ මාළු කිරටයි. අද පළවෙනි ලොග් එකයි. ඉතින් ඔයගොල්ලන්ට සාලේ මාළු හදන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික මම පෙන්නන්නම්. මුලින්ම සාලේ මාළු ටික සුද්ධ කරගන්නවා. ඊට පස්සේ අවශ්‍ය ද්‍රව්‍ය තමයි මිටි කිරි, දිය කිරි, ඒ වගේම අමු තුන පහ, මිරිස් කුඩු, කහ කුඩු, උළුහල්, කරපිංචා, රම්පෙ පොඩි කෑල්ලක්, සුදු ලුණු, මිරිස්, ලුණු ගොරක අවශ්‍ය ප්‍රමාණයට ලුණු, ඉන්පසු භාජනයක් ගන්නවා. දැන් අපි භාජනයේ ලිපි තියාගත්තා. දැන් අපි මාළු ටික දාගන්න ඕනේ එකට. මාළු ටික දාගත්තට පස්සේ මුලින්ම අපි ලුණු දාගන්නවා. ඊට පස්සේ ගොරක දාගන්නවා. ගොරක, උළුහල්, ඊට පස්සේ කරපිංචා ටික දාගන්නවා. ඊට පස්සේ අර පොඩි රම්පේ කෑල්ල, සුදු ලුණු ටික, මිරිස් ටික. දැන් අපි ඒ ටික දාගත්තා. ඊට පස්සේ අපි දාගන්නවා මිරිස් කුඩු, අමු තුන පහ, කහ කුඩු. ඒ ටික දැන් අපි දාගත්තා. අවශ්‍ය ප්‍රමාණයට ලුණු. දැන් අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගත්තා. දිය කිරි ටික දාගත්තා. දිය කිරි ටික එකතු කරලා මේක චුට්ටක් මාළු ටික තැලෙන්නේ නැති වෙන විදිහට ඔයගොල්ලන් මේක හදා ගන්න ඕනේ. කොයි වෙලාවකවත් මාළු උයන වෙලාවට හැන්ද ගොඩ වෙලාවක් පාවිච්චි කරන්නේ නැහැ. දැන් අපි මේ දිය කිරි දාලා ඉවර වෙලා මේක විනාඩි 10ක් විතර මේ දාලා තියෙන පහේ ටික හොඳට තැම්බෙනකන් මේක මද ගින්නේ විනාඩි 10ක් විතර තැම්බෙන්න තියන්න ඕනේ. විනාඩි 10කට පස්සේ බලමු මාළු ටික තැම්බුණාට පස්සේ ඊළඟට මොකද අපි කරන්නේ කියලා. ඉන්නේ අපේ දඟමලු දෙක තමයි. මේ යාළු දෙන්න ඉන්නේ මගේ මල්ලි. එතකොට මෙයා තමයි මල්ලි යාළුවා. මේ ඉන්නේ කිටි. ඒ දෙන්න කිටිත් එක සෙල්ලම් කරගෙන එයා කිටිත් එක සෙල්ලම් කර ඉන්නේ. අපේ මල්ලි උරුඳු වඩ එකක් කනවා. මගේ දිහා බලාගෙන දැන් අම්මා මාළුවක තම්බෙනකම් මම ඔයගොල්ලන්ට අපේ මේ දෙන්නව පෙන්නන්න. මේ අපි දැන් මේ දිය කිරි දාලා මේක දැන් මේ තැම්බෙන ගමන් තියෙන්නේ. හරි සුවඳයි. ඒ කියන්නේ පහේ වර්ග ටික හරියට මාළු වලට වැටෙනකොට මේක හරි සුවඳයි. මේ මාළු කවදාකවත් උයන වෙලාවට මේ මාළු වලට මේ හැන්ද හැම වෙලාවෙම භාවිතා කරන්නේ නැහැ. මොකද එතකොට මාළු එක තැම්බෙනකොට කැඩෙන්න බලනවා. එහෙනම් අපි මේක චුට්ටක් වෙලා තැම්බෙන්න තියන්න ඕනේ. චුට්ටක් වෙලා මේ පහේ ටික එයි මේ ඇඹුලුයි මාළු වලට අල්ලනකන් චුට්ටක් තැම්බෙන්න අපි තියමු. පේනවනේ. මේ බලන්න මගේ මාළු එක මම උයනකම් මේ දඟ මාළු 3ක් ඉන්නවා. මේ පේනවනේ. මේ ඉන්නේ මගේ චූටි දඟ මල්ල. හයි කියන්නේ. හයි. මේ ඉන්නේ මගේ චූටි පුතා. මේ ඉන්නේ මගේ චූටි දුව. මේ ඉන්නේ මගේ චූටි පුතාගේ යාළුවා. මේ ඉන්නේ අපේ ගෙදර හුරතල්ලා. කවුද දන්නවද? රෝසි. මේ ඉන්නේ දැන් මේක අපි දැන් අර දාපු අමුද්‍රව්‍යයත් එක්ක දැන් මේක දිය කිරින් විනාඩි 10ක විතර තැම්බිලා ඉවරයි. තැම්බුණා ඇති. දැන් අපි මේකට මිටි කිරි ටික එකතු කරන්න යන්නේ. මිටි කිරි එකතු කරාම ගින්දර චුට්ටක් වැඩි කරගන්න ඕනේ. කිරි එකතු කරාට පස්සේ අර මදකින් ඉස්සර තියන්න කිව්වේ තැම්බෙනකන්. දැන් ගින්දර ටිකක් වැඩි කරලා විනාඩි 10ක් 5ක් විතර මේක තැම්බෙන්න හරින්න ඕනේ. මේක තැම්බෙනකොට අර මං කලින් කිව්වා වගේ හැන්දි ගාන්න යන්න නරකයි. මොකද මාළු එතකොට කැඩෙන්න
බලන්න මේක මේ කිරට හදලා මේ තෙල් මුකුත් දාලා නැතුව මේ අපි මාළු කරිය හදන්නේ. සමහරක් අය නම් තෙල් පාවිච්චි කරනවා මේ වලට. මම නම් පාවිච්චි කරන්නේ නැහැ. මේක කිරි වලින්ම තමයි තඹ ගන්නෙ. දැන් අපි මේක මිටි කිරිත් දාලා තැඹුණාට පස්සේ මම කියලා දෙන්න. ඒක අපි හැන්ද යටට ගහන්න නැතුව මේ දැන් අපි දැන් මිටි කිරි දාලා තියෙන්නේ. මිටි කිරින් දාලා තියෙන හින්දා මේක කැටි ගහෙන්න බලනවා. ඉතින් මේක හැන්ද උඩින් යන්තම් පොඩ්ඩක් උඩින් මේක චුට්ටක් කලවම් කරගන්න ඕනේ. සමහරක් අය කියනවා මේ මාළු උයනකොට සමහරක් අයට පිලි ගඳයි. මේකේ කොච්චර සේදුවත් ඒ ගඳ යන්නේ නැහැ කියලා සමහරක් අය කියනවා. ඉතින් ඒකට මම ඔයගොල්ලන්ට පිළියමක් කියන්නම්. මේකේ මාළු ඒ හේදුවර පස්සේ දෙහි පොත්තක් හරි දෙහි බෑයක් හරි අරගෙන මේ මාළු ටික ආපහු දෙහි වලින් සෝදන්න ඕනේ. අතුල්ල ගන්න ඕනේ. එතකොට කිසිදු අර තියෙන ඒන පිලි ගඳ එන්නේ නැහැ. ඒක දන්න අයත් ඉන්නවා නොදන්න අයත් ඉන්නවා. මම නොදන්න අයට කිව්වේ එහෙම කරාම මේකේ පිලි ගඳ එන්නේ නැහැ ගොඩ වෙලාවකට. එතකොට ඔයගලන්ට මාළු එක පිලි ගඳ සමහරක් අය කියන එව්වහම පිලි ගඳ තියෙනවා. අරම ඔයගලන් කරලා බලන්න. දන්නේ නැති අයට කියන්නේ කරලා බලන්න. ඒ ක්‍රමයට මේක හරියනවා. දැන් මේක අපි කැටි ගහන්න නැති වෙන්නේ චුට්ටක් මේ ඔයාලට මේ දැන් මේ මාළු කරිය හැදෙනකොට අතරින් පතරින් ශබ්දත් ඇහෙනවා ඇති. මොකද මේ අපේ පොඩි අය සෙල්ලම් කරනවා. මොකද මේක පොඩි තැනක අපි පොඩි ගේ චූටි ගේක අපේ ඉඩකඩ මදි අයයට සෙල්ලම් කරන. ඉතින් එකම තැන තමයි සෙල්ලම් කරන්නේ. ඒව චුට්ටක් ඔයගලන් හිතන්න එපා. හොඳේ. ඔයගලන් සමාව ඉල්ලනවා පොඩ සද්ද බද්ද එහෙම මෙහෙන් ඇහුනට. මේ ඉස්සෙල්ලා වීඩියෝ එක මගේ අතින් චුට්ටක් වීඩියෝ කරන්න කියලා කට් වුණා. මේ එතනින් පස්සේ වෙන දේ මේක දැන් මේ මම කිව්වේ ඔයගලන්ට මිටි කිරි දැම්මම පස්සේ මේක හැඳි ගන්න එපා කියලා. දැන් මේක උතුරන ගමන් තියෙන්නේ. දැන් මේක විනාඩි 5ක් 10ක් විතර හොඳට උතුරනවා. මේක දැන් මේක හොඳ උතුරනකොට අපිට ලුණු ඇඹුල් බලන්න ඕන අවශ්‍ය ප්‍රමාණයට ඔයගලන්ට ලුණු ඔයගලන්ට අවශ්‍ය විදිහට ලුණු බලන්න. මට මේක ලුණු චුට්ටක් මදි. මම ලුණු දාගත්තේ අඩුවෙන්. ඉතින් ඔයගලන්ට ලුණු ගතිය බලලා ලුණු මදි නම් ඒකට තව ලුණු ටිකක් ඇඩ් කරගන්න. කරගෙන මේක චුට්ටක් උඩින් පූරු ගන්න ඕනේ. උඩින් පූරු ගාලා ලුණු ගතිය මදි නම් මට ඇති. දැන් මේක මේ උතුරනවා මේ ඇති. දැන් පිළිප ඕෆ් කරගන්න ඕනේ. ඕෆ් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් නම් මේකේ හොදි ගතිය තව තියන්න අඩු කරගන්න පුළුවන්. තව යට මේක අඩු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හදපු සාලව මාළු කරි එක. හරිද? සාලව මාළු කරි එක. මේ තියෙන්නේ මම ඔයගොල්ලන්ට එක දැන් ෂෙයා කරගත්තු මම හදපු සාලව මාළු කරි එක. දැන් මේක ඔයගොල්ලන්ට මේක කන්න පුළුවන් බත් එක්ක හරි පාන් එක්ක හරි ඉන්දියාප්පත් එක්ක හරි මේක ගොඩක් රසයි. ඔයගොල්ලෝ හදලා බලන්න. දන්නේ නැති අය ගොඩක් ඉන්නවා. එයාට මම කියන්නේ මේක හදලා බලන්න. මේක හරිම රසයි. මම දාපු අමුද්‍රව්‍ය වලට සමානවම ඔයගොල්ලන් මේ විදිහට දාලා පොඩ්ඩක් මේක හදලා රස අපිට කමෙන්ට් එකක් දාන්න. මේක තමයි අපේ ෆස්ට් බ්ලොග් එක. මෙයා ඔයගලන්ට මගේ මේ කරපු වීඩියෝ එක ඔයගලන්ට හිතට වැදුනා නම් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. මේක තමයි අපේ ෆැමිලි එකේ තිය කරන ෆස්ට් බ්ලොග් එක. ඔයගලන්ට පුළුවන් අපිට subscribe කරලා ඔයගලන්ගේ කමෙන්ට් අපේ channel එකේ මේ post එක යටින් දාන්න. මම මේකේ අවශ්‍ය අමුද්‍රව්‍ය ගත්තු ප්‍රමාණවල පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා. අවශ්‍ය අයට පුළුවන් එතනට ගිහිල්ලා ඒකට අවශ්‍ය ද්‍රව්‍ය බලා ගන්න. හරි. ඔයාලට thank you. මාත් එක්ක එකතු වෙලා මේක හැදුවට තවත් අලුත් කෑමක් එක්ක අපි ඔයගොල්ලන්ව හම්බ වෙනවා. එතකන් ඔයගොල්ලන් සතුටින් පරිස්සමෙන් හැමෝම ඉන්න. අදට ඔයගොල්ලන්ට goodbye.